හායි පොකට් සමෝසා හරිද? මේකට අපි රෝම වෙන්නේ පාන් පිටි වලට තෙල් ටිකක් දාලා වතුර දාලා හොඳට අනා ගන්න. ඊට පස්සේ මම මේ හදන විදිහටම එක සමානව ඩෝ එක තුනී කරලා ඒක එක උඩ එක තියලා පාන් පිටි තෙල් ගාලා මෙන්න මේ විදිහට ඩෝ එක අනා ගන්න. ඊට පස්සේ අපි රෝලින් පින් එකක් අරගෙන මෙන්න මේ විදිහට ලස්සනට තුනී කරගන්න. එහෙම තුනී කරගත්තාම අපිට තුනී ෂීට් ටිකක් ගන්න පුළුවන් සමෝසා ෂීට් ටිකක්. ඊට පස්සේ ලෝ හීට් මීඩියම් එකේ මෙන්න මේ විදිහට මේ අපේ ෂීට් ටික හදාගෙන ඊට පස්සේ මේ චිකන් අල දාලා අපේ පිරවුම හදාගත්තා. ඊට පස්සේ මම මේ හදන විදිහටම ෂීට් ටික අරගෙන හොඳට පාන් පිටි වලට වතුර දාලා ගම් එකක් වගේ හදාගෙන මේ ෂීට් ටික හලව ගන්න. එතකොට හොඳට සීල් වෙනවා. මෙන්න මේ විදිහටම හදාගන්න. ඊට පස්සේ අපි හොඳට මේක තෙලේ බදින්න ඕනේ. මේක කර ගාලා හැපෙනවා. මාරම රස ස්නැක් එකක්. ඔයාලා හදලා බලලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මාව ෆලෝ කරගෙන යන්න. ලයික් කරන්න.